employer sponsored visa. පොයින්ස් නැති හොඳ වීසා එක. හොඳ වීසා එක. ලකුණු ගැන හිතන්න දෙයක් නැහැ. සෑන ඩිමාන්ඩ් එකක් තියෙනවා වර්ක් වීසා එකට. ගොඩක් ශ්‍රී ලංකන්ස්ලා ඉන්නවා රෙස්ටුරන්ට්ස් රන් කරන. ගොඩක් ශ්‍රී ලංකන්ස්ලා ඉන්නවා ගරාජස් රන් කරන. අපේ IT වල accountantලා engineersලා ඉන්න sponsorship වලින් ආවා. පුළුවන් තරම් employer කෙනෙක් ඉන්නවා නම් වයස වැඩි හරි වයස අඩු හරි කී හරි තියෙනවා නම් migration agent එක connect කරන්න පුළුවන්. ඔස්ට්‍රේලියාවට එන්නම ෆෝකස් කරන ඩොක්ටර්ස්ලා ගොඩක් ඉන්නවා. මේ ඩොක්ටර්ස්ලා 10ක් ගත්තොත් 6ක් ලංකාවේ. නර්සස්ලටත් employee sponsored visa regional employee කෙනෙක් ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් පියාරලා මේ employer visa එක ලේසිද skill visa එකට? සැලුන් එකට හේඩ්‍රෙසර් කෙනෙක් ඉතින් අනිවාර්යෙන් මෙපේ. අනිවාර්යෙන්. සැලුන් මැනේජර් කෙනෙක් කියසන්නෝ. අන්න ඒ වගේ සිටුේෂන්ස් තියෙනවා. ඔය ඩාමා ප්‍රෝග්‍රෑම් ටික සචිනේ හදලම තියෙන්නේ. ඇත්තටම ජොබ් වලට මිනිස්සු හොයාගන්න බැරි වෙයි. අපි සාමාන්‍යයෙන් කරන්න බැයි නම් බෑ කියනවා. එතනදි කාලය, වයස, සල්ලි බලාපොරොත්තු මේ හැමදේම ඉතුරු වෙනවා. හෙට වීසා වල නම් සමහර ළමයි ඉන්නේ අද. ශ්‍රී ලංකාවේ ළමයි ඔස්ට්‍රේලියාවට එන්න, ඔස්ට්‍රේලියාව ඉගෙන ගන්න, ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න බලාගෙන ඉන්න හැමෝටම ඔන්න අපි ආයිබෝන් කියනවා. අපි එකතු වෙලා ඉන්නේ Migration with Kasun. අදත් එපිසෝඩ් එකක් අරගෙන ආවා. අපේ ෆස්ට් එපිසෝඩ් එක බලලා අපිට කමෙන්ට්ස් දීපු අයට ගොඩාක් thank you. ඒත් එක්කම අපි දැක්කා ගොඩ දෙනෙක් අපෙන් ප්‍රශ්න අහලා තිනවා. ඉතින් මේ සියල්ලම එකතු කරලා අද එපිසෝඩ් එකෙත් අපි ඒ වගේම වැදගත් මාතෘකාවකට යන්න තමයි ලෑස්තිලා ඉන්නේ. ඉතින් මේ එපිසෝඩ්ස් දෙකේම තව සහ කීපයක් එකතු කරලා ඕගලන්ට දෙන ප්‍රශ්න විසඳන එපිසෝඩ් එකක් අපි වෙනම කරනවා කියලා ඔන්න පටන් ගද්දිම ප්‍රොමිස් කරනවා. අපිත් එක්ක ඉන්නවා කසුන් ගම්ලාත් ඒත් එක්කම ආශාත් පෙරේරා registered migration agentsලා. ඉතින් අපි ගිය එපිසෝඩ් එකේ වැදගත්ම කියපු මාතෘකාවක් තමයි ඔස්ට්‍රේලියාව හෝ ඕනම රටකට යන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ස්පෙෂලි ඕගොල්ලෝ PR එකකට යන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් මේ දෙන්නම ඕගලන්ට ඇඩ්වයිස් කරේ මුලින්ම pathway එක දැනගෙන යන්න කියලා. එතනදී registered migration agent කෙනෙක්ගේ තියෙන වැදගත්කම මොකක්ද කියලා තමයි අපි මුලින්ම කතා කරේ. ඉතින් අදත් ඒක මතක් කරනවා. මොකද ඔවුන් දන්නවා හරිම මාර්ගය මොකක්ද සහ ඇත්ත සැටියෙන් ඒගොල්ලෝ ඔයගලන්ට පෙන්වලා දෙන නිසා හරියටම මොකද්ද වෙන්න ඕනි කියලා ඔබට ලොකු පැහැදීමක් තියෙනවා pathway එකට යන්න කලින්. අද අපි කතා කරන්නේ අපි ගිය පාර එපිසෝඩ් එකේ කතා කරා skill migration එක ගැන. කෙනෙක්ට තියෙන skill එකක් prioritize කරලා කොහොමද ඔස්ට්‍රේලියාවට එන්නේ, මෙහි settle වෙන්නේ, PR එකක් හදාගන්නේ කියලා. ඊළඟට අපි එදා චුට්ටක් පොඩි හින්ට් එකක් දුන්නා අද මොකද්ද කතා කරන්න කියලා. මේ employer sponsored visa. ඒ කියන්නේ skill pathway එක නැති කෙනෙක්ට ගන්න පුළුවන් හොඳම විදිහ තමයි මේ. මේකේ අංකය lucky number එක 482. අපි අද මේ ගැන කතා කරමු. කසුන් මොකද්ද මේ employer sponsored visa කියන්නේ? සචින් ඔය ස්කිල් වීසා එක අපි ගිය පාර කතා කරපු එකත් එක්ක මේ employer sponsored visa වෙනස් වෙන එක තැනකින් වෙනස් වෙන එකම තැන තමයි point tested නැහැ. වයසට 30යි ඉංග්‍රීසි වල 10 15 20 සිංගල් ඒ ලකුණු නැහැ. මේක point tested නැහැ. basically මේක employer එකේ තියෙන අමාරුම කෑල්ල මේකට ස්පොන්සර් කරන්න employer කෙනෙක් ඕනේ. එතකොට basically ඒ තමන් චෙෆ් කෙනෙක් විදිහට වැඩ කරනවා නම් රෙස්ටොරන්ට් එකක් තියෙන්න ඕනේ මේ කෙනාම ස්පොන්සර්ෂිප් එකක් ගන්න. ඒක තමයි employee sponsored visas අනිත් skill visas වලින් වෙනස් වෙන එකම තැන. මේ වීසා එක අපි කෑලි තුනක් basically දෙකක් තමයි mainly කතා කරන්න හිතාගෙන ඉන්නේ අද. sub class 482 කියන temporary work visa එකක්. ඊට පස්සේ 186 කියන PR එක සහ ඩාමා programs ගැන තමයි අද කතා කරන්නේ. මේ එකක්වත් points නැති හොඳ වීසා එකක්. හොඳ වීසා එකක්. ඒ කියන්නේ තමන්ට ලකුණු ගැන හිතන්න දෙයක් නැහැ. IELTS ගැන හිතන්න ඕනේ නැද්ද? IELTS ගැන හිතන්න. ඒක ගැන හිතන්න ඕනේ මොකද කරන්නේ? ඒ වුණාට skills visa වගේ හිතන්න ඕනේ. IELTS සාමාන්‍ය reasonable high 4ක් තියෙනවා නම් PR එක වර්කවුට් කරන්න පුළුවන්. 482 කියන වීසා එකට නම් ඊටත් අඩු ප්‍රමාණයක් ඕන. ඉතින් IELTS එච්චරම ලොකු ඉෂුව එකක් නෙමෙයි. මේකේ ප්‍රධානම දේ තමයි තමන්ගේ ඔකියුපේෂන් එකේ වැඩ කරන්න ඕන. ඒ වැඩ කරන්න තමන් එම්ප්ලොයි කෙනෙක් හොයාගන්න ඕන. ඉතින් ගොඩක් අය හිතනවා මේ ඔස්ට්‍රේලියාවේ ජොබ් එකක් හොයාගන්නේ කොහොමද මම කියලා. එහෙම අමාරු නෑ. තමන් අයිඩෙන්ටිෆයි කරන ඔකියුපේෂන් එකේ ජොබ්ස් හොයාගන්න පුළුවන්. එතකොට එහෙම හොයාගෙන එම්ප්ලොයර් තමන්ගේ මේකේ ස්ටේජස් වගේක් තියෙනවා. ඒ කියන්නේ ස්පොන්සර්ෂිප් එකට එම්ප්ලොයර් ඇත්තටම අප්‍රූවල් එක ගන්න ඕන ගවර්න්මන්ට් එකෙන් මෙහෙම ෆොරින් වර්කර්ස්ලා එම්ප්ලොයි කරන්න පුළුවන් කියලා.
ඊට පස්සේ නොමිනේට් කරලා පොසිෂන් එක නොමිනේට් කරලා වීසා එක ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් එම්ප්ලොයර්ගේ කෑල්ලක් තියෙනවා මේකේ නොමිනේෂන් පාර්ට් එක ඕගනයිස් කරගන්න එක. ඊට පස්සේ වීසා එක ඇප්ලයි කරන එක ඇප්ලිකන්ට්ගේ පාර්ට් එක. ඉතින් මේකේ හොඳ තමයි දැන් ස්කිල් ඇසස්මන්ට් ගොඩක් ශ්‍රී ලංකන් අයව එක්සම් කරලා තියෙනවා. කියන්නේ චෙෆ් කෙනෙකුට එන්න ඕන නම් එයාගේ ස්කිල්ස් ඇප්ලයි කරලා ස්කිල් ඇසස්මන්ට් එකක් ගන්න ඕනේ. දැන් කසුන් කිව්වා වගේ එම ලොකුවටම මේ ස්කිල්ස් ගැන තමන්ගේ කියන්නේ පේපර් ක්වොලිෆිකේෂන්ස් බලන්නේ මේක බලනවායි උනාට ඒ තරමටම බලන්නේ තමන්ට එක්ස්පීරියන්ස් තියෙනවා නම් number of years අනස්කෝ කියලා එකක් තියෙනවා මේ ඕස්ට්‍රේලියා ඔකියුපේෂන් ලිස්ට් කරලා තියෙන ඒකේ තියෙන අවශ්‍ය එක්ස්පීරියන්ස් ප්‍රමාණය තමන්ට එක්ස්පීරියන්ස් ප්‍රමාණය තියෙනවා නම් එම්ප්ලොයි කෙනෙක් කැමති නම් එම්ප්ලොයි කෙනෙක් ඉන්නවා නම් ඒ එම්ප්ලොයිට පුළුවන් මේ වර්කව ස්පොන්සර් කරන්න. එතකොට ස්පොන්සර් කරලා ඒ ස්පොන්සර් එකේ අවුරුදු දෙකක් වැඩ කරාම තමන්ට PR එක 186 කියන වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්. සමහර අයට පුළුවන් මේ 186 වීසා කියන එක ඩිරෙක්ට්ලිත් ඇප්ලයි කරන්න. එතකොට ඒකට රික්වයර්මන්ට්ස් වගේක් තියෙනවා. ඒකට ස්කිල් ඇසස්මන්ට් ඕන ඩිරෙක්ට්ලි ඇප්ලයි කරනවා නම් අවුරුදු 3ක් එක්ස්පීරියන්ස් තියෙන්න ඕන. ඉතින් ඔය පාත්තේස් තමයි 482 වල තියෙන්නේ. ඔක සජනී මේ ගොඩක්ම මේ වර්ක් එම්ප්ලොයි ස්පොන්සර්ඩ් වීසාස් ටික පළවෙනි ස්ටේජ් දෙකම එම්ප්ලොයර් ස්පොන්සර්ෂිප් ඇන්ඩ් නොමිනේෂන් කියද්දී මේක ඇවිල්ලා ස්කිල් වීසා අපි ගිය පාර කතා කරද්දී ඒක ඩික්ටේට් කරනවනේ ස්ටේට් ගවර්න්මන්ට් එකයි ෆෙඩරල් ගවර්න්මන්ට් එකයි ගොඩක් වෙලාවට. දැන් මේකෙත් ගවර්න්මන්ට් එක තමයි ඩිසිෂන්ස් ගන්න. බට් ක්‍රයිටීරියා එක ලොකු chance එකක් තියෙනවා. ලොකු chance එකක් තියෙනවා. මේකේ එම්ප්ලොයර් මත පොසිෂන් එක ජෙනුයින් නම් ඒ වගේ තියෙනවා නම් බේසිකලි මේක සෑහෙන හොඳ වීසා එකක්. කියන්නේ ස්කිල් එක කියන්නේ අපි කියමුකෝ දැන් හයි ස්කිල් වෙන්න ඕනේ. කියන්නේ තමන් කරන ඔකියුපේෂන් එකේ දක්ෂයෙක් වෙන්න ඕනේ මේකට. නැත්නම් එම්ප්ලොයර් ස්පොන්සර් කරන්න හේතුවක් නැහැ. ඉතින් එම්ප්ලොයර්ටත් මේක ලොකු වියදමක් තියෙනවා. මේක කරගෙන යද්දි ලොකු වියදමක් තියෙනවා ස්පොන්සර්ෂිප් නොමිනේෂන් එකේ එහෙම ලොකු ක්‍රයිටීරියාස් ටිකක් තියෙනවා මේක සැටිස්ෆයි කරගන්න. හැබැයි එම්ප්ලොයර් කෙනෙක් ස්පොන්සර් කරන්න එග්‍රී වෙනවා කියන්නේම අනිවාර්යෙන් ස්කිල් ෂෝටේජ් එකක් තියෙන ඔකියුපේෂන් එකක්. ඒ කියන්නේ දැන් අපි හිතමු චෙෆ් කෙනෙක් කියලා. චෙෆ් කෙනෙක්ට මෙල්බන් වල ඔපචුනිටි එක අඩු වුණත් දැන් පර්ත් ඉඳලා කිලෝමීටර් 1000ක් ගියොත් පබ් එකට යනකම් චෙෆ්ලා නැහැ. රයිට්? ඉතින් ඒක ගත්තොත් එහෙම මැකැනික් කෙනෙක් හොයාගන්න නැහැ. හෙයාර් ඩ්‍රෙසර්ස්ලා කොහෙද ඉන්නේ රීජනල් ඒරියාස් වල ගියාට පස්සේ අර ජීලෝන් පැත්තේ අපි ජීලෝන් මේ මෙල්බන් ළඟ වෙලා අපි ෆයිල්ස් කරනවා සමහර සැලූන්ස් වල මේ පොලිමින කොට කපා ගන්න. ඒ කියන්නේ හෙයාර් ඩ්‍රෙසර්ස්ලා නෑ. ඒකට මේක හොඳම හොඳ ස්කිල් නම් එම්ප්ලොයර් කෙනෙක් ඉන්නවා නම් හොඳම වීසා සප්ලාස් එක. ඩාවින් යන්න ඕනේ නැහැ මේකට. ඩාවින් මේ වීසා එකට ඩාවින් යන්න ඕනේ. ඕස්ට්‍රේලියාවේ ඕනම එම්ප්ලොයි කෙනෙක් ඩාවින් කියන්නේ මේ මම අර කම්පැරිසන් එක දුන්නේ ඩාවින් වල ක්ලයිමේට් එක. අනිවාර්යයෙන්. ඩාවින් සාමාන්‍යයෙන් 40 ඩිග්‍රීස් වලට වැඩි. ඉතින් අනුරාධපුරේ වගේ රස්නේ තැනක්. ඉතින් එතකොට රස්නේ තැනකට පුරුදු වෙලා නම් ඩාවින් කියන්නේ ඔක්කොම ෆැසිලිටිස් තියෙන හොඳ නගරයක්. නෑ ඇත්තට මට ඇත්තටම දැන් හිතද්දි ගිහිල්ලා බලන්න හිතනවා මෙහෙ මාර සීතලයි. මෙල්බන් හරිම සීතලයි. නමුත් ඉතින් යාළුවෝ ටික මෙහෙන් ඉන්නේ එහෙම ප්‍රශ්නක් තියෙනවා. හරි දැන් මේ එම්ප්ලොයි ස්පොන්සර්ඩ් වීසා එකේදී මොනවද ඔය කීපයක් කසුන් කිව්වා මේ හෙයාර් ඩ්‍රෙසර් එතකොට ෂෙෆ් ගැන කිව්වා. ඒ වගේ මොනවාද ගොඩක් පොපියුලර්ම ඔකියුපේෂන්ස් ඩිමාන්ඩින්ග් සචිනී ශ්‍රී ලංකන් කමියුනිටි එකත් එක්ක පොපියුලර් ඔකියුපේෂන්ස් එක ගත්තොත් ඇත්තටම කුකරි මැකැනික් හෙයාර් ඩ්‍රෙසර්ස්ලා තමයි. මේ ශ්‍රී ලංකන් කමියුනිටි එක කියලා අපි කේට කරන්නේ ශ්‍රී ලංකන් කමියුනිටි එකත් එක්ක ඉඳලා. නෑ ඒක කසුන් කියන එකට ඇඩ් කරොත් දැන් අපි බැලුවොත් අපේ පාස් හිස්ටරි එක අපේ විතරක් නෙමෙයි මම හිතන්නේ මේ ශ්‍රී ලංකන් මයිග්‍රේෂන් ප්‍රොෆෙෂනල්ස්ලා ඔක්කොගෙම වගේ ලංකාවෙන් වැඩියෙන්ම මේ වර්ක් වීසා එකට දැන් මේක එන්නේ මේ කට්ටිය. ගොඩක් ඔන්ෂෝ අයට අනිත් ඔකියුපේෂන්ස් වලටත් දාන්න පුළුවන්. නමුත් ගොඩාක්ම එම්ප්ලොයර්ස්ලා දැන් මම එම්ප්ලොයි කෙනෙක් නම් මම වර්කර් කෙනෙක් හය කරනවා නම් මට කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕන. එයා ගොඩක් වියදම් කරලා නෙමෙයි ගේන්නේ. මෙයාට පුළුවන් කියලා ශ්‍රී ලංකන් චෙෆ්ලා ගැන very high profile එකක් ලංකාවේ තියෙන. ඒකේ mainly තියෙන්නේ මොකද මෙහි තියෙන හැම 5 star hotel එකම වගේ executive chef ශ්‍රී ලංකන්. එතකොට ඒ executive chef obviously recommend කරොත් ශ්‍රී ලංකන් 5 star hotel එකක වැඩ කරලා තියෙනවා කියලා
වෙන කිසි දෙයක් බලන්න එච්චර තමයි බලන්නේ. ඒ කියන්නේ ඒ අම්මා කෙනා ලංකාවේ කෑම මතක් කරලා දැන් ඕවා කියද්දි මට මම අද උදේ බ්‍රෙක්ෆාස්ට් වලට ගියාම අර හොටෙල් එකේ මැනේජර්ටත් කිව්වා මම ඔය ශ්‍රී ලංකන් 5 ස්ටාර් එක කොට මේ බ්‍රෙක්ෆාස්ට් එකකට අරන් යන්න වෙනස බලන්න කියලා. ඕකේ සචිනි තියෙන්නේ තව එකක් තියෙනවා ශ්‍රී ලංකන් ස්ටාර් එක පොපියුලර් වෙලා තියෙන්නේ අපිට දැන් ප්‍රොෆෙෂනලි යම් ප්‍රමාණයක ක්වොලිෆිකේෂන් එකකට හොටෙල් ස්කූල් එක තියෙනවා ජර්මන් ටෙක් එක තියෙනවා දැන් හෙයාර් ඩ්‍රෙසර්ස්ලා අපේ සෑහෙන්න ඉතින් හෙයාර් ඩ්‍රෙසර්ස් සෑහෙන්න බ්‍රෝ දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ කාපෙන්ටර් බ්‍රික්ලේයර් පේන්ටර් කියන ඔකියුපේෂන්ස් එක සාමාන්‍ය මිනිස්සුන් වල වැඩ කරන්නේ ගොඩක් ලේබර්ස්ලා කරන්නේ. එතකොට ඒගොල්ලන්ට තියෙන ඔපචුනිටි එක අඩුයි. එතනයි ඔය ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එක අඩු හින්දාද? ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එකත් අඩුයි. ඉංග්‍රීසි සෑහෙන අමාරුයි. ඉතින් අර ඔකියුපේෂන්ස් උනේ ලංකාවේ ප්‍රොෆෙෂනලි ඉගෙනගෙන කරන කට්ටිය ගොඩක් තමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ තමයි වැඩිපුර මාෂාඩ් ප්‍රූව් ඉන්නේ සහ මෙහෙ ගොඩක් ලංකන් එම්ප්ලොයිස්ලාත් ඉන්නේ මේ කැටගරි වල. හරියටම. ඒගොල්ලන් ඒ බිස්නස් ඕනර්ස්ලා තමයි ගොඩක් මෙහි ඉන්නේ. සචිනි පොයින්ට් එක ටච් කරා. ඒ කියන්නේ එම්ප්ලොයර් නැතුව මේක කරන්න බෑ. එතකොට ගොඩක් ශ්‍රී ලංකන්ස්ලා ඉන්නවා රෙස්ටුරන්ට්ස් රන් කරන. ගොඩක් ශ්‍රී ලංකන්ස්ලා ඉන්නවා ගරාජස් රන් කරන. ඊට අමතරව දැන් මෝටර් වේකල්ස් වල ඩීලර්ෂිප්ස් තියෙනවානේ. මෙහි තියෙනවා සෑහෙන හැම ෆ්‍රැන්චයිස් එකකටම ඩීලර්ෂිප් එකක් තියෙනවා. ඉතින් ওই ඩීලර්ෂිප් හැම එකටම මෙකැනික් කෙනෙක් ඕනේ. ඉතින් මෙකැනික්ස්ලා ඒ සබ්ජෙක්ට් එක ඔස්ට්‍රේලියන් අය කරන්න එච්චරම කැමති නැහැ. ඉතින් ගොඩක් ෆොරින් බේස්ඩ් එම්ප්ලොයිමන්ට් තමයි ඒකට තියෙන්නේ. ඉතින් ඒකින්ද මෙකැනික්ස්ලයි චෙෆ්ලයි වැඩියෙන්ම සෑහෙන ඩිමාන්ඩ් එකක් තියෙනවා ඒ වර්ක් පීස් එකට. ඔව් ඔගේ අශන් තව චුට්ටක් ඇඩ් කරගන්න ඕනේ මේ දැන් අපි ඩිස්ක්‍රිමිනේට් වෙන්නේ නැහැ තමයි රයිට්. දැන් අපේ කට්ටිය තමයි හැම වෙලෙම බැක් එක. දැන් හොටෙල් එකට ගියොත් එහෙම ෆ්‍රන්ට් එන්ඩ් එකේ ඉන්නේ ගොඩක් ඕස්ට්‍රේලියන් කට්ටිය වේටර්ස්ලා ඒ වගේ කට්ටිය. දැන් කිචන් එකේ ඉන්නේ බැරිපුර ඉන්නේ ශ්‍රී ලංකන් කට්ටිය හරිය අඩුයි ෆ්‍රන්ට් එන්ඩ් එකේ. දුවන්නේ අපි. දුවන්නේ මයිග්‍රන්ට් ලගේ ඊට පස්සේ අර ඒක තමයි ගොඩක්ම ඔය වර්ක් පීසස් ටික ඔය ඔකියුපේෂන්ස් වලට මේ සෙට් වෙලා තියෙන්නේ. එහෙම කිව්වා කියලා මේ ප්‍රොෆෙෂනල්ස් නෑ කියන එක නෙමෙයි තියෙන්නේ. ඕස්ට්‍රේලියාවේ highest paid executive ශ්‍රී ලංකන් background එක තියෙන lady කෙනෙක්. මැක්වරි බැංක් එකේ CEO 18 million to 21 million salary එකක් ගන්නවා ඩොලර්ස් අවුරුද්දකට. ආඩම්බරයි එහෙම අපි කතා කරන්න ඕනේ. මොකද ඇත්තට මේක වෙනසක් තියෙනවා ලංකන්ස්ලාගේ මන්දන අපි කියනවානේ මන්දන මම මෙහෙම හිතලා තියෙනවා සමහරවිට අපි ඉගෙන ගන්න කාලේ අපි O level කරන කාලේ හරි ස්ට්‍රෙස්ෆුල් නේ අපි ඉගෙන ගත්ත විදිහ. මොනවද අපේ මොළ හරි හොඳයි. අපි හොඳට ට්‍රේන් වෙලා තියෙනවා. ඒක ඕන විදිහකට වර්ක් අවුට් කරගන්න පුළුවන් ඕනම රටකට ගියාම. ඒක උගන්ට තේරලා ඇති නේද? ආශාත් කියපු තාචුට ඇඩ් කරගොත් දැන් අපේ IT වලයි accountantලයි engineersලා ඉන්න ස්පොන්සර්ෂිප් වලින් ආවා. accountantලා ස්පෙෂලි අපි ගිය පාර කතා කරේ ස්කිල් බේස් accountant ගන්න බෑ කියලා. ඒතර ගන්න බෑ බැංක් ගන්න බෑ කියන ඉන්විටේෂන්ස් නෑ. දැන් accountantලා ඉන්නවා සෑහෙන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ. දැන් engineersලා civil engineersලා ගොඩක් ඉන්නවා ශ්‍රී ලංකාවේ. ඒතර මොරටුවෙන් පාස් අවුට් වෙච්ච කට්ටිය ඉන්නවා ගොඩක්. ඊට පස්සේ IT සෙක්ටර් එකේ ඉන්දියන් කට්ටිය තරම් නැති වුණත් employee sponsored visa ආපු ගොඩක් කට්ටිය ඉන්නවා. දැන් big 4 accounting practice වලත් ඉන්නවා ශ්‍රී ලංකන් level employee sponsored visas වල. especially big 4 accounting වලයි තව medium size accounting medium tier එකේ ඉන්න accounting practice වලයි ගොඩාක් accountants ලා external auditors ලා ඒගොල්ලන්ව ස්පොන්සර් වීසා ගෙනාලා ඉවරලා PR එකට ඇප්ලයි කරන්න. ඒ කියන්නේ අපි කලින් එපිසෝඩ් එකේ කතා කරපු ඒ ස්ට්‍රීම්ස් IT වේවා accounts වේවා ඊට පස්සේ chefලා ඒ වගේ කට්ටියට මේ පැත්තෙන් තියෙන chance එක ගොඩක් වැඩි. ඒක තමයි කියන්නේ skill visa වල opportunity එක නැත්තම් නැහැ ඉතින් ඇත්තටම අපි නැහැ කියලා කතා කරමු ඊට පස්සේ තියෙන්නේ මේක තමයි opportunity එක. එතකොට නිකන් හිතා ගන්න ඕනේ නැහැ නේ. එතකොට දැන් ස්පෙෂලි on show ඉන්න කට්ටියට මේකේ opportunity එක ගන්න තියෙන chance එක වැඩි work employee sponsored visa. reason එක දැන් කවුරු employee කෙනෙක් sponsor කරනවා alien කෙනෙක් sponsor කරන්නේ නැහැ නේ. ඒතර currently ඇවිල්ලා වැඩ කරන kitchen එකේ වැඩ කරන හරි accounting practice එකේ වැඩ කරන කට්ටිය තමයි වැඩිපුර opportunity එක තියෙන්නේ. ඒකෙන් මීන් වෙන්නේ නැහැ ලංකාවේ ඉන්න chef කෙනෙක්ටවත් mechanic කෙනෙක්ටවත් එන්න බෑ කියලා. ඉතින් හැමෝටම opportunity එක තියෙනවා. මේ job එක කරනවා නම් opportunity එක generally වැඩි sponsorship එක හදාගන්න. අපි හැමතිස්සෙම කියන දෙයක් තමයි දැන් hospitality study කරනවා නම් commercial cookery study කරනවා නම් එකපාරට කවුරු හරි chef job එකක් ඔයාලට previous experience නැත්නම් chef job එකක් දෙන්නේ නැහැ. ගිහිල්ලා කිචන් හෑන්ඩ් කෙනෙක් හැටියට ජොයින් වෙන්න. එතකොට ජොයින් වෙලා ඔකේ අවුරුද්දක් මාසයක් වැඩ කරනකොට කිචන් එක ඔයා because ශ්‍රී ලංකන්ස්ලා ඒ තරම් ටැලන්ටඩ්. එතකොට එයාට මාස 6කින්
කුක් ජොබ් එකක් පටන් අරගෙන ඉවරලා තමන්ගේ ස්ටඩීස් ඉවර කරනකොට චෙෆ් ලෙවල් එකට එලිවේට් වෙන්න පුළුවන්. ඉතින් අර තමන් බිස්නස් එකට එන්ටර් ජොයින් වුනේ නැත්තම් එළියේ ඉන්න එක්කෙනෙකුට ඔයාගේ ජජ් කරන්න බෑ. ඉතින් you have to start your employment. එතකොට දැන් මේ 482 කැටගරි එකේ කොච්චර විතර ඇලොකේෂන්ස් තියෙනවද? කොච්චර කට්ටියට අවුරුද්දකට chance සාමාන්‍යයෙන් හම්බ වෙනවද? 482 තමයි වැඩියෙන්ම allocations තියෙන්නේ. ඉතින් government එක අර skill visas control කරාට 482 allocation එක එහෙම control කරන්නේ නැහැ. මට නම් හරියටම numbers මතක නැහැ. තියෙනවා allocation එක 42000 ලොකු ගානක් ගිය financial year එකේ. ඒතර මෙතනදී regional එහෙම ප්‍රශ්න එනවද? එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් 482 visa එකට regional ද non regional ද කිසිම discrimination එකක් නැහැ. මෙල්බන් සිටිය එක මැදත් තමන්ට ස්කිල් එක තියෙනවා නම් එම්ප්ලොයි ඉන්නවා නම් වර්ක් වීසා එක කරා PR එක හදාගන්න පුළුවන්. ඉතින් අර opportunities වැඩි work visas වල regional areas වල reason එක skill shortage එකක් තියෙනවා. ඉතින් මේක හොඳ වීසා ගන්න නේද? ඔව් එකම හොඳම එකක්. සැලරි එකේ දැන් ඒක තියෙනවා ටිස්මිට් කියලා සැලරි එකක්. ඉතින් -76,500 something. ඉතින් ඊට වැඩිය සැලරි එකක් එම්ප්ලොයර් දෙන්න ඕන. එතකොට ගොඩක් ස්කිල් ලෙවල් වල අයට තමයි ඒක හම්බ වෙන්නේ. ඒ වුණාට ඉතින් හොස්පිටලිටි ඉන්ඩස්ට්‍රි එකේ නම් ගොඩක් අයට ඒක තියෙනවා. ඉතින් ඔය ෆ්‍රන්ට් ඔෆිස් මැනේජර්ලා, ඩියුටි මැනේජර්ස්ලාට ඊට පස්සේ දැන් මොනවද චෙෆ්ලට නම් කොහොමත් තියෙනවා. ඉතින් මෝටර් මෙකැනික්ස්ලාට ඉතින් රීජනල් ඒරියාස් වල ඔය සැලරි දෙනවා. ඉතින් අර Tamanට පාත්වේ එකේ ස්කිල් පාත්වේ එකේ යන්න බැරි අයට this is the pathway. there is අනිත් එක මේක තමයි government එක encourage කරන path එක. මොකද මේගොල්ලන්ට මේක issue එකක් නැහැ. they are already employed. tax එක හම්බ වෙනවා. එතකොට government revenue එක හම්බ වෙනවා. එතකොට මේ අර PR එක දුන්නා කියලා එයා වැඩ කරන්නේ නැති ඒගොල්ලෝ social welfare claim කරන issue එකක් නැහැ නේ. මේකේ already people are employed. එතකොට මේක තමයි government එක encourage කරන path එක. එතකොට මේකේ වෙන්නේ අපි හිතමු එම්ප්ලොයර් කෙනෙක්ට ස්පොන්සර් කරනවා නම් අවුරුදු 2ක් වැඩ කරන්න ඕනේ. එහෙම පාත් එක අපි පොඩ්ඩක් මතක් කරමු. ඔව් අවුරුදු දැන් Tamanට අවුරුදු 4ක් දැන් මේ ඕක වෙනස් කරා. දැන් ඒකට කියන්නේ skills in demand visa කියලා. නම්බර් එක ඒකමයි 482. එතකොට up to 4 years visa එක ගන්න පුළුවන්. එතකොට ඒක රිනිව් කරන්නත් පුළුවන්. නමුත් මේකේ ඒජ් බ්‍රැකට් එකක් නැහැ. ඉතින් 45ද 55ද අදාළ නැහැ. වර්ක් වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉංග්‍රීසි අඩු ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට ඕකට ඇප්ලයි කරලා මිනිමම් 2 years වැඩ කරාට පස්සේ Tamanට ඒක චේන්ජ් වෙනවා 186 එකට. ඒකේ ඔතන වෙන්නේ මේ අර අෂාට් කිව්වා වගේ අවුරුදු 4ක වීසා එක තිබ්බට මේක සම්පූර්ණ එම්ප්ලොයර්ත් එක්ක හොඳට ඉන්න ඕනේ සචිනි. මේ වැඩේ නැත්තම් ගොඩ දාගන්න බෑ රයිට්. එතකොට 482 එකෙන් පස්සේ 482 එකේ ඉඳලා ටෙම්පරරි වීසා එකේ 186 එක දාන්නත් එම්ප්ලොයර් ස්පොන්සර් කරන්න ඕනේ. එතකොට මේ වීසා එකේ කිං එම්ප්ලොයර් කස්ටමර් එම්ප්ලොයී නෙමෙයි ස්කිල් වීසා එකේ එම්ප්ලොයී ද ස්කිල්. එතකොට එම්ප්ලොයර් ඔය අතරදී තියෙන ප්‍රශ්න තියෙනවා නේද ෂඩ් ඒක. වහනවා බැංක්‍රප්ට් යනවා ඉතින් ඔය වගේ ලික්විඩේෂන්ස් යන ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. එතකොට බේසිකලි PR පාත් එකක් තියෙන හොඳ වීසා එකක්. හැබැයි එම්ප්ලොයර් හැම සියල්ල රඳා පවතින එම්ප්ලොයර් මත. සහ එම්ප්ලොයර්ත් එක්ක තියෙන කනෙක්ෂන් එක මත. එතකොට හදිස්සියවත් ඔය කිව්වා වගේ බැංක්‍රප්සි එකකට ගියොත් එතකොට මොකද වෙන්නේ? දැන් එම්ප්ලොයිට තියෙන ඔප්ෂන් එකක් එයාට මාස 6ක් ටයිම් තියෙනවා. දැන් එතකොට වීසා එක හම්බ වෙලා තියෙනවා නම් මාස 6ක් හම්බ වෙලා තියෙනවා වෙන ස්පොන්සර් එම්ප්ලොයර් ඒ කැටගරි එකේම. ඔව් ඒ කැටගරි එකේම නොමිනේෂන් එක මාරු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ABC කියන කම්පැනි එකට නම් ස්පොන්සර්ෂිප් එක හම්බුනේ. ඔයා ගිහිල්ලා වෙන කම්පැනියක් හොයාගත්තොත් ඒ නොමිනේෂන් එක එයාට ඔල්රෙඩි වීසා තියෙනවනේ. එතකොට වීසා එකට ස්කිල් ඇසස්මන්ට් එකේ මොකක් හරි වෙනවද? නෑ මේකට ස්කිල් ඇසස්මන්ට් අවශ්‍ය නැහැ. ඕනේ වෙන්නේ නැහැ. උතන සජිනි වෙන්නේ. වා හිතන්නකෝ රෙස්ටොරන්ට් එකට ආවා කියලා. මම හිතනවා ප්‍රශ්නේ ඒක රෙස්ටොරන්ට් එකට ආවට පස්සේ එම්ප්ලොයර් වහලා දාලා ගෙදර. රයිට්. ගියාට පස්සේ එම්ප්ලොයිඩ් නෑ ඩිසපියර්ඩ්. වීසා එක ටච් කරන්නේ නැහැ. අපි අනිත් එම්ප්ලොයර්ට පුළුවන් මෙයාව ගන්න. ඒකට අර පරණ ක්‍රයිටීරියාම ස්පොන්සර්ෂිප් නොමිනේෂන් ප්‍රොසෙස් එක දාලා යන්න ඕනේ. ආයි මුලින් ඉඳන් යන්න ඕනේද? ෆස්ට් ස්ටෙප් දෙක යන්න ඕනේ. අන්තිම එක යන්නේ නැහැ. කියන්නේ වීසා එක ටච් කරන්නේ නැහැ. අර නොමිනේෂන් එක දාලා නොමිනේට් කරගන්න ඕනේ. එතකොට මේකේ හොඳම කැලේ තමයි රෂාඩ් කිව්වා වගේ දැන් ජොබ් එක නැති වුණොත් ස්පොන්සර්ෂිප් එක නැති වුණොත් මාස 6ක් තියෙනවා තමන්ට ස්පොන්සර්ෂිප් එකක් හොයාගන්න. ඒතකොට මේක ඇත්තටම හොඳ වීසා සචිනේ. දැන් ඕක හැබැයි
ගන්න තමන් දාන ඔකියුපේෂන් එක ඇතුළ ඉතින් ස්කිල්ෆුල් වෙන්න ඕන දක්ෂ වැඩ වෙන්න ඕන බේසිකලි සහ එම්ප්ලොයිස් එක හොඳට ඉන්න ඕන ඊට පස්සේ අනිත් එක තමන්ට මේ මාසය ඇතුළත ගිහිල්ලා ඕන තැනක වැඩ කරන්නත් පුළුවන් ඒ මොකද මේ මාසය දීලා තියෙන්නේ කන්සෙෂන් පීරියඩ් එකක් හැටියට තව එම්ප්ලොයි කෙනෙක් හොයාගන්න ඉතින් ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක අඩුයි එතකොට මාසයක් තියෙනවා කන්සෙෂන් පීරියඩ් එක ඉතින් මේ වීසා එකේ මේ වීසා එක ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් තමන්ට PR එක පාත් එක PR එක ගන්න පුළුවන් පාත් එක නේ PR එක ගන්න පුළුවන්. දැන් අපි කලින් එපිසෝඩ් එකේ ගොඩක් මේ කතා කරපු දෙයක් තමයි මේ early childhood teacher කියන එක. එතකොට මේක එකපාරට ලකුණු 85කට දැන් එකපාරට හයි වෙලා තියෙනවා. එතකොට තියෙන ඩිමාන්ඩ් එක පොඩ්ඩක් එහා මෙහා වෙලා තියෙනවා. මේ දේවල් එක්ක අපි හිතමු ටීචින් වගේ දෙයක් ඉගෙන ගන්න කෙනෙක් මේක ඔකියුපේෂන් ලිස්ට් එකේ තියෙන කැටගරි එකක්. ඊට අමතරව එයාට ඉන්නවා ස්පොන්සර් කෙනෙක්. මෙතනදි ලොකු chance එකක් තියෙනවා ඒ වගේ කෙනෙක්ට. අනිවාර්යෙන්. ඉතින් සචිනේ ඔන්න ඔතන පොඩි ටීචර්ස්ලාගේ පොඩි ඉෂුව එකක් එනවා. මොකද දැන් අපේ කට්ටිය early childhood teaching කියමුකෝ අපි ඒකනේ දැන් popular occupation එක. ඒකෙදි ඔය work 482 visa එකට post study 1 year experience එක ඕනේ. post study 1 year experience එකක් ඕනේ. ඕනෙම 482 visa එකට. එතකොට දැන් අපේ ළමයි කරන්නේ related to the field teacher විදියට ඕනේ. Okay. child teacher right. එතකොට අපේ ළමයිගේ ප්‍රශ්නේ ඒගොල්ලෝ ඉගෙන ගන්නේ 1 year TR එකේ. TR එක 2 years 1 year course එක කරාට පස්සේ 1 year experience back to back ගන්න ඕන. right? එතකොට employee ඉන්නවා නම් පොඩි plan එකක් ඕනේ කොහොමද අපි 482 visa එකට යන්නේ කියලා. එතකොට චුට්ටක් tight schedule එකක් තියෙන්නේ early childhood teachers ලාට employee sponsored visa එකක් යන but still highly possible. පොඩි hope එකක් තියෙනවා. පොඩි ලොකු hope එකක්. ඕකට සොලියුෂන් එකක් තියෙනවා. දැන් අපි මම දන්නේ අපි පස්සේ කතා කරනවා මම හිතන්නේ ඩාමා කියලා වීසා එකක් ගැන කතා කරනවා. ඉතින් ඒකෙදී තමයි ඕකට හරිම සොලියුෂන්. අපි දැන් දෙමු. මේ ඩාමා කියන්නේ designated area migration agreement. වචන තාපඩේ මට කියනවා නාකී කියලා. නාකී නෙමෙයි වයස. අවුරුදු 45ට වැඩි අයව තමයි මෙතනදී ඒ කියන්නේ අවුරුදු 45ට වැඩි නම් ඒත් එක්කම මේ වෙලාවේ බය වෙලා ඉන්නවා නම් මට වයස වැඩි PR පාත්වය එකක් නැහැ PR ගන්න විදියක් නැහැ කියලා. නමුත් මං හරිම ස්කිල්ෆුල්. මගේ ඉංග්‍රීසිුත් ඕකේ. එහෙම කෙනාට තමයි මේ අවස්ථාව තියෙන්නේ. එහෙමත්ම නෙමෙයි සජින දැන්. මම වැරදිද? මම හිතුවා හරි කොන්ෆිඩන්ට්ලි ඉවුවා කියලා. නෑ 45 නෙමෙයි මේක අවුරුදු 25 වුණත් 35 වුණත් අදාළ නෑ 40 දැන් සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාව අවුරුදු 45ට වැඩි නම් ස්කිල් වීසා වලට ඇප්ලයි කරන්න බෑ. එතකොට පොයින්ට් ටෙස්ට් එකෙන් ස්කිල් වීසා වලින් අවුට් 189491 ඒවට ඇප්ලයි කරන්න බෑ 190. එතකොට 482 එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක වර්ක් වීසා එක. නමුත් එතනින් එහාට 186 වලට ඇප්ලයි කරන්න බෑ 45ට වැඩි නම්. 45 කිලෝ. ඕකේ. එතකොට ඕකේ තියෙන ඩාමා කියන වීසා එක තමයි එකම ඔප්ෂන් එක. එතකොට ඕස්ට්‍රේලියාවේ ස්ටේට්ස් වල ඩාමා ඇග්‍රීමන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ ඒ ස්ටේට් එක ගවර්න්මන්ට් එකත් එක්ක ඇග්‍රී වෙලා තියෙනවා. අපිට ස්කිල් ෂෝටේජ් තියෙන හින්දා අපිට මේ වයස බල ඉන්න බෑ. 40 නෙමෙයි 50 නෙමෙයි 55 වුණත් අපිට chance එකක් දෙන්න ඕන මේ කට්ටිය ඉන්න. මොකද ෂෝටේජ් එක තියෙන්නේ. එතකොට දැනට ඩාමා ඇග්‍රීමන්ට් 13ක් වගේ තියෙනවා මේ එක ස්ටේට්ස් වල. ඒ ඇග්‍රීමන්ට් හැම ස්ටේට් එකටම තියෙන ඔකියුපේෂන් ලිස්ට් එක. දැන් අපි දැන් චයිල්ඩ් කෙයාර් ගත්තොත් දැන් ගොඩක් අයට ටීචර් වෙන්න බෑ අමාරුයිනේ. නමුත් එඩියුකේටර් චයිල්ඩ් කෙයාර් වර්කර් කියන එකේ ලිස්ට් හැම ලිස්ට් එකේම වගේ තියෙනවා. එතකොට ඔයා චයිල්ඩ් කෙයාර් වර්කර් හැටියට වැඩ කරලා තියෙනවා නම් එතකොට ඔයාට ටීචර් වෙන්න ඕනේ එම්ප්ලොයර්ට කියන්න පුළුවන් මාව චයිල්ඩ් කෙයාර් වර්කර් හැටියට ස්පොන්සර් කරන්න කියලා. අනිත් එක දැන් ඕකේ හොඳ එක තමයි දැන් අර 76000 සැලරි එකක් ගෙවන්න තියෙනවා. දැන් අපි හිතමු එයා ඩ්‍රෙසර් කෙනෙකුට දැන් සමහරවිට ඒගොල්ලෝ කැමති නැහැ එම්ප්ලොයර් කැමති නැහැ 76000 ගෙවන්න. දැන් අරකේ ඩාමා එකේ එක්සෙම්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ 70 අර ටිස්මිට් සැලරි එක 76ම ගෙවන්න ඕනේ. ඒකෙන් 90% ගෙවන්න පුළුවන්. ඒ ගෙවලා ස්පොන්සර් කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තව එක්සෙම්ෂන් තියෙනවා. ඉංග්‍රීසි එක්සෙම්ෂන් තියෙනවා. අනිත් එක ඔය සැලරි එකට Tamanට එම්ප්ලොයි ඇකොමඩේෂන් දෙනවා කියමු. ඒ වගේ ඒවත් ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඕවර් ටයිම් දෙනවා කියමු. ඒවත් ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඉතින් මේ ඩාමා එක දැන් හරියට ඕස්ට්‍රේලියාවේ පොපියුලර් වෙනවා. මොකද තියෙන ඔකියුපේෂන්ස් අපි හිතන්නේ නැති ඔකියුපේෂන්ස් එකේ තියෙනවා. ඔව් ඉතින් ඕකේ සජිනී ඇත්තටම PR ගන්න බැරි කට්ටිය ඉන්නවනේ. ඔයා කියපුවට සම් එක්ස්ටෙන්ට් ඇත්ත.
ඉංග්‍රීසි තමාරු ඊට පස්සේ වයසත් පැනලා රිටය වෙන්න ඕනි හිතීන කට ලංකාවේ වගේ රිටයිර්මන්ට් ඒජ් නෙවෙයි up to 50 වෙනකන් යන්න පුළුවන්. right? එතන 55 වෙනකම් PR හදාගන්න opportunity එක අනිවාර්යයෙන්ම තියෙනවා. skill එක තියෙනවා නම් employee කෙනෙක් ඉන්නවනේ. ඕකේ සමහර occupation ආශාත් කිව්වා වගේ truck drivers ලා ඉන්නවා. cleaner සමහර තැන්වල තියෙනවා. commercial cleaner ඉන්නවා. waiters ලා ඉන්නවා. හිතා ගන්න බැරි occupation. ඒක දැන් ගොඩක් අය ලංකාවේ අය දැන් නර්සින් කරන්න බෑ කියලා ඇවිල්ලා වෙන course එකක් කරනවා. දැන් PCA කියන්නේ personal care assistant කියලා PCA කරලා aged care එකක වැඩ කරලා තිනවනේ ගොඩක් තැන්වල මම දැකලා තිනවා ඒ ඩාම ඇග්‍රීමන්ට් එක දැන් PCA කියන job හරිම ලේසි හොයාගන්න. aged care එකකට ගියා තමන් මේකත් employer through තමයි හැබැයි යන්නේ. ඔව් ඒ වුණාට දැන් අපි employerට ඕකේ process එක තියෙන්නේ ඔයා ගිහිල්ලා employerට කිව්වොත් මට PCA job එකක් දෙන්න කියලා ඒක දෙන්නේ. තමන් join වෙන්න ඕන aged care එකට තම මොන capacity එකේ හරි food service assistant හරි මොකට හරි මේක ඒ කියන්නේ රිලේෂන්ෂිප් බිල්ඩින් තමයි තියෙන්නේ. ඇතුළට ගියාට තමන් එම්ප්ලොයර්ට ජොයින් වුණාට පස්සේ ඊට හැබැයි යන්නේ ඉස්සෙල්ලා තමන්ට අයිඩියා එකක් තියෙනවා නා මම යනවා පර්ත් වලට මේකේ තියෙනවා ඩාම ඇග්‍රීමන්ට් එක මේ මගේ ඔකියුපේෂන් එකේ ඇග්‍රීමන්ට් එකේ තියෙනවා. එතකොට ගිහිල්ලා එම්ප්ලොයර්ට කියන්න බෑ මම ඩාම එකට හින්දාව කියලා. I like මේ මම PCA වැඩ කරන්න කැමති කැෂුවල් හරි කියලා ජොයින් වුණාට පස්සේ ඇතුලේ ඉන්නකොට මේක වර්ක් අවුට් කරන්න පුළුවන්. මොකද එම්ප්ලොයිස්ලා ඔය ඒරියා වල ඔපරේට් කරන එම්ප්ලොයිස්ලා ඔක්කොම දන්නවා මෙහෙම ඇග්‍රීමන්ට් එකක් තියෙනවා කියලා. ඔතන සචිනි තියෙන්නේ තමන්ව කම්පැනියට ඉම්පෝර්ටන්ට් පර්සන් කෙනෙක් කරගන්න. එතකොට ඊට පස්සේ අනිවාර්යෙන් ස්පොන්සර් කරන්න එනවා. දැන් එම්ප්ලොයි කියනක අපි රීජනල් ඒරියාස් කියලා ගත්තට පස්සේ කිලෝමීටර් 1000ක් විතර ඇතුලේ තියෙන ඩාම ප්‍රෝග්‍රෑම් එකක් යනවා පර්ත් ඉඳලා. රයිට්. ඉතින් මොකද කරන්නේ එම්ප්ලොයි දැන් මේ ඉන්න මිනිස්සු යවනට වැඩිය මෙනෙක් ගෙන්න ගන්නටඩි ක්‍රම හොඳට වැඩ කරන්න යනවන ස්පොන්ස කරනවානේ. ඉතින් මගේ යාලුකුත් හිටියා සෑහෙන ලේට් ඒජ් එකේ ඇවිල්ලා අන්තිමට දාගත්ත රෙස්ටොරන්ට් මැනේජර්. දැන් රෙස්ටොරන්ට් මැනේජර් ස්පෙෂලි දැන් අපේ 482 ලිස්ට් එකේ නැහැ. දැන් රෙස්ටොරන්ට් මැනේජර් පොසිෂන් එකට හොඳම එක තමයි ඩාම ප්‍රෝග්‍රෑම් එක. ඉතින් හිතන්නේ නැති ඔකියුපේෂන් තියෙනවා. රීටේල් මැනේජර් තියෙන 482 එකේ තියෙනවා. මම නම් කියන්නේ දැන් පුළුවන් තරම් එම්ප්ලොයි කෙනෙක් ඉන්නවා නම් වයස වැඩි හරි වයස අඩු හරි කී හරි තියෙනවා නම් මයිග්‍රේෂන් ඒජන්ට් කනෙක්ට් කරන්න එම්ප්ලොයර් කනෙක්ට් කරගත්තොත් තමන් එක්ස්ප්ලেইন කරන්න යන්න බෑ මේ වීසා එක එම්ප්ලොයර්ට. ඒ දශාඩි අපි පුළුවන් තරම් try එකක් දෙන්නේ දැන් සචින්ට එම්ප්ලොයර් කෙනෙක් හම්බුණා කියන්නකෝ කොහේ හරි කෙනෙක් යවට එක්ස්ප්ලেইন කරන්න බෑ මේ වීසා එක ගැන. මේ වීසා එක හරිම අමාරුයි. කරගන්න අමාරුයි. ගොඩක් එම්ප්ලොයර්ත් එක්ක ස්පෙෂලයිස් කරන්න ඕනේ මේ වීසා එක. ඕකේ තියෙන මම කියමු පොඩ්ඩක් ඔයාලා ලේබර් ඇග්‍රීමන්ට් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ එම්ප්ලොයර් ගවර්න්මන්ට් එකත් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහ ගන්න ඕනේ. ඒක කොම්ප්ලිකේටඩ් නෑ. නමුත් ඒකේ ටෙක්නිකලිටි දැනගන්න ඕන ගහ ගන්න. ඒකට ඒජන්ට් ඉන්න එක වැදගත් මෙතනදී. ගොඩක්ම වැදගත්. අන්තිම ෆයිනෑන්ෂල් ડોකියුමන්ට්ස් එම්ප්ලොයර් දෙන්න ඕනේ. ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් බැලන්ස් ෂීට්, බිස්නස් ඇක්ටිවිටි ස්ටේට්මන්ට් ගොඩාක් දේවල් දෙයි. එම්ප්ලොයිට දෙන්නේ නැහැ නේ ඔය ටික. අපිටත් try. උගන්නති ලේසි නෑ නේද මේ ඔක්කොම මේ go through රැකියාව හරි කරන්න. අමාරුයි. පව් කියලා හිතනවා දැන් නා. අපි ඔව් ඇත්තටම පව් වගේ. මොකද එක්කෙනෙකුත් නෙවෙයිනේ. එක එක්කෙනාට එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි කරන්නේ අනුන්ගේ ප්‍රශ්න විසඳන්න. අනුන්ගේ ප්‍රශ්න අපේ තමන්ගේ ප්‍රශ්න කරගෙන කරගන්නවද? ඉතින් ඔය මේ වීසා එක හොඳයි. ඉතින් අර කියපු කැටගරිය තමයි පුළුවන් තරම් ස්කිල් වීසා බැරි කට්ටිය මේක good opportunity එක. දැන් එතකොට මේ ඔන් ෂෝ ඉන්න ගැන අපි කතා කරේ. ඉන්න අය ගැනනේ. ඔෆ් ෂෝ ඉන්නවා නම් හොඳම ස්කිල්ෆුල් කට්ටිය and මෙහෙ ඉන්න එම්ප්ලොයර්ස්ලාට බිස්නස් ඕනර්ස්ලාට ගෙන්න ගන්න ඕන නම් ඒගොල්ලන්ට තියෙන opportunity එක කොහොමද? ඒක ලේසිද? මෙහෙමයි සජින් දැන් ඒක ලේසි කියන්නේ අර process එකම තමයි. දැන් උතන ලොකුම ප්‍රශ්නේ ඉන්නේ අපේ කට්ටිය කොහොම ජොබ් එකක් හොයාගන්නේ කියලා. දැන් අපේ කට්ටිය කියන්නේ එන කට්ටිය. ලංකාවේ ඉන්න කට්ටියට okay. දැන් ලංකාවේ ඉන්නවා ඩුබායි ඉන්නවා නේද? චෙෆ්ලා හැම හොඳම චෙෆ්ලා ටික ඉන්නේ ඩුබායි පැත්තට වෙන්න අපේ ශ්‍රී ලංකන්ස්. මෙතන ලොකු ගැටලුවක් තියෙනවා එම්ප්ලොයි කොහොමද මේ එම්ප්ලොයර්ත් එක්ක කනෙක්ට් වෙන්නේ කියලා. එතන තමයි ඔප්ෂන් ඉන්න කට්ටියට ලොකුම ගැටලුව. ස්කිල් වයිස් නම් බොරු වෙන්න දෙයක් නැහැ. ස්පෙෂලි මැකැනික්ස්ලයි චෙෆ්ලයි හෙයාර් ඩ්‍රෙසර්ස්ලා වගේ ගත්තා. අපේ ස්කිල් එක අපේ කට්ටියගේ සෑහෙන හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ කනෙක්ට් වෙන්නේ කොහොමද? ඒ කනෙක්ට් වෙන්න කීබෝත් එහෙම ඇත්තටම ඕක ජොබ් එකක් ඇප්ලයි කරලා නම් ස්කීකින් කරන්න බැරි දෙයක් අශාත් නේ. ඉතින් තමන්ගේ තියෙන පර්සනල් කන්ටැක්ට්ස් අරහා චෙෆ්ලා ඒක රික්‍රූට්මන්ට් කරන කට්ටිය ශ්‍රී ලංකන් කට්ටිය ඉන්නවා. එහෙම කළා තමයි කනෙක්ට් වෙන්නේ. නේද? අපි කරගත්තොත් වැඩේ ගොඩ. බේසිකලි ඕස්ට්‍රේලියාවේ වැඩ වෙන්නේ
ටුකක් ලංකාව වැඩ වගේම එහෙම තමයි තමයි. කනෙක්ෂන් එකෙන් ඔක්කොම. තමයි who you know is what matters. එතකොට networking matters networking matters. එතකොට ඉස්සෙල්ලා තමයි skill matters වගේ මේකෙත් skill තියෙන්න ඕනේ හැබැයි නේද? ස්කිල් එක තියෙන්න ඕන. එක. නමුත් තමන්ගේ රිලේෂන් කෙනෙක් හරි කවුරු හරි වැඩ කරනවා නම් ඒ ඒරියා එකක හරි මේ ඩාම තියෙන ඒරියා එකක වැඩ කරනවා නම් ඒක ඇත්තටම මම ප්‍රැක්ටිකලි ගෙනල්ලා තියෙනවා ඔය ඩියුටි මැනේජර්ස් ලවයි වේටර්ස් ලව ශ්‍රී ලංකන් වේටර්ස් ලව. එතකොට ඒගොල්ලෝ එයාගේ රිලේෂන් කෙනෙක් හරි කවුරු හරි හොටෙල් එකේ වැඩ කරනවා. ඊට චෙෆ් කෙනෙක් හැටියට හරි. එතකොට එයා GM කන්ටැක්ට් කරලා කිව්වොත් මෙහෙ ලේබර් මාකට් ටෙස්ටිං කියලා ඔකට කරන්නේ. ඒ කියන්නේ අපි ප්‍රූව් කරන්න ඕන අපිට ඕස්ට්‍රේලියන් කෙනෙක් හොයාගන්න බෑ කියලා. ඒ කියන්නේ ඇඩ්වර්ටයිස් කරන්න ඕන පොසිෂන් එක මාසයක් පේපර්ස් දෙකක සීක් වගේ ඇඩ්වර්ටයිසින් ප්ලැට්ෆෝම්ස් දෙකක මාසයක් ඇඩ්වර්ටයිස් කරලා එන ගොඩක් වෙලාවට ඔය රිමෝට් ඒරියාස් වලට ඕස්ට්‍රේලියන් අය මූව් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ඒගොල්ලෝ දෙන මේන් රීසන් එක because ඕස්ට්‍රේලියා වල මේ ඕස්ට්‍රේලියන්ස්ලා මූව් වෙන්නේ නැති හින්දා රිමෝට් ඒරියාස් වලට අපි ඔෆ්ෂෝර් අයව ගේනවා. ඉතින් මෙහෙම පොසිෂන්ස් වලට ගේන්න පුළුවන්. නමුත් කනෙක්ෂන්ස් වලින් තමයි ඒක ගොඩක් වැඩි. වර්ක් වීසා ටික ඔක්කොම එන්නේ එහෙම. ඒ කියන්නේ 482 186 ඔය බිග්සේ ඩාම ප්‍රෝග්‍රෑම්ස් ටික රට ඇතුළේ ඉන්න කට්ටිය නම් ජොබ්ස් වලට ඇප්ලයි කරලා ගිහිල්ලා මහන්සිලා වැඩ කරලා කොහොම හරි එම්ප්ලොයව අල්ලගෙන වීසා එක දාගන්නවා. රටින් එළියේ ඉන්නවා නම් කට්ටිය මේ ප්‍රෝග්‍රෑම් එක බලන් ඉන්න. ඊට පස්සේ එන ප්‍රශ්න තමයි සජින් අපිට වර්ක් වීසා එක හොල්ල දෙන්න බැරිද කියලා අහන එක රයිට්. අපිටත් පුළුවන් ලිමිට් එකක් අපිටත් පුළුවන් අපේ අශාර්ලයි අපේ දන්න එම්ප්ලොයිස්ලා ඉන්නව රිෆර් කරන්න. බට් හොඳම දේ තමයි තමන්ට මේ ඕස්ට්‍රේලියාවේ න්‍යායෙක් හරි යාළුවෙක් හරි නැති මං හිතන්නේ ශ්‍රී ලංකාවේ කවුරුත් ඇති කියලා. ඕන තරම් ඉන්නවා. ඉතින් තමන්ගේ තියෙන කන්ටැක්ට්ස් හරහා රිලේෂන්ෂිප්ස් හරහා එම්ප්ලොයි කෙනෙක් හොයාගන්න. එතකොට මේකේ අපි කිව්වා වගේ අර චෙෆ් මැකැනික් හෙයාර් ඩ්‍රෙසර් විතරක් නෙමෙයි ඊට එහාගේ ගොඩාක් ඔකියුපේෂන්ස් තියෙනවා. මම හිතන්නේ අමතක වෙච්ච ඔකියුපේෂන් තමයි මෙඩිකල් ඩොක්ටර්. ආව් අපි නර්ස්ලා ගැන කතා කරන්නේ නැතුව ඩොක්ටර්ස් දැන් ලංකාවේ නර්ස්ලාට කෙලින්ම ජොබ් වීසා එකක් හොයාගන්න අමාරුයි. මොකද මෙහි නර්සින් රෙජිස්ට්‍රේෂන් ඕනේ ඉඳ. නමුත් ලංකාවේ ගොඩක් ඩොක්ටර්ස්ලා ඉන්නවා already ඕස්ට්‍රේලියන් අර AMC කියන ඕස්ට්‍රේලියන් මෙඩිකල් කවුන්සිල් එකේ එක්සෑම් ෆස්ට් එක්සෑම් එක පාස් වෙච්ච. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවට එන්නම ફોකස් කරන ඩොක්ටර්ස්ලා ගොඩක් ඉන්නවා. එතකොට Tamante AMC part 1 පාස් නම් මෙහි ජෙනරල් ප්‍රැක්ටිස් තියෙන මෙහි ඔයා කතා කරොත් ඔයා දන්න ඇති ඩොක්ටර්ස්ලා 10ක් ගත්තොත් 6ක් ලංකාවේ. එතකොට GP එතකොට මම හිතන්නේ වැඩිම GP ප්‍රැක්ටිස් තියෙන්නේ ශ්‍රී ලංකාවේ කට්ටියට. එතකොට Taman දන්න GP ප්‍රැක්ටිස් එකක් තියෙනවා නම් ඒ ලංකාවේ ඒගොල්ලන්ට වර්ක් ජොබ් වීසා එකක් හදාගන්න පුළුවන්. AMC part 1 තියෙනවා. ඒ කියන්නේ මෙහි රෙජිස්ට්‍රේෂන් තුනක් තියෙනවා. ඒක ලිමිටඩ් රෙජිස්ට්‍රේෂන්, ප්‍රොවිෂනල් රෙජිස්ට්‍රේෂන්, ෆුල් රෙජිස්ට්‍රේෂන් කියලා. එතකොට AMC part 1 එක පාස් නම් අර මෙහි ඩොක්ටර් කෙනෙක් ස්පොන්සර් කරනවා නම් එතකොට යාට වර්ක් වීසා දාන්න ලිමිටඩ් රෙජිස්ට්‍රේෂන් අරගෙන වර්ක් වීසා දාන්න පුළුවන්. ඕකේ අශාත් තව එකක් දැන් ඔය ඩොක්ටර්ස්ලාට ස්පෙෂලි ඔය රීජනල් ඒරියාස් වල ඩොක්ටර්ස්ලා නැහැ. රීජනල් ඒරියා කියන්නේ මම again මේ ජීලෝන් නෙමෙයි නැත්නම් මේ පැකිනම් නෙමෙයි රයිට්. දැන් ගිහිල්ලා ඩාවින් වල පර්ත් ඩාවින් තමයි අප වෙන්නේ නේ. ඩාවින් පර්ත් ඊට පස්සේ ක්වීන්ස්ලෑන්ඩ් උනත් ලොකු ස්ටේට් එකක්. ඒවැ ඩොක්ටර්ස්ලා ෂෝටේජ් එකක් තියෙනවා. දැන් අපේ නර්සස්ලාට සාචිනේ දැන් අපිට ඒක ටච් කරගන්න බැරුණා මම හිතන්නේ ගිය පාරත් නර්සස්ලාට ඉන්විටේෂන් උත් දැන් 65ට නෑ මේ පාර. ගිය පාර ඉන්විටේෂන්ස් නෑ 75ද කොහෙද අශාත් තිබ්බේ රයිට් 75 ඒතර නර්සස්ලාත් ලොකු කියන්නේ IELTS 7 each විතරක් තිබ්බලා ඇරිකල්ලා නම් නර්සස්ලාත් අමාරුයි. ප්‍රාද බැන්දේ. ඒතර මේ දැන් බඳිනක ලොකු ප්‍රශ්නයක් මේ ස්කිල් වීසා වල ගිය පාර එක්ස්පෙන්ඩ් කරා වගේ. එතකොට මේ ඩොක්ටර්ස්ලා විතර මට මේ අශාත් කිව්වද මට නර්සස්ලා මතක් වුණේ. මේ නර්සස්ලාටත් එම්ප්ලොයි ස්පොන්සර්ඩ් වීසා රීජනල් එම්ප්ලොයි කෙනෙක් ඉන්නවා නම් කිසි ප්‍රශ්න නැතුව පියර හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ගොඩක් ඉන්නවා සිටි එකේ මෙල්බර්න් වල අර පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකේ දැන් 75ට අඩුවෙන් පොයින්ට්ස් යන 65 70 වගේ තියෙන කට්ටිය ඉමීඩියට්ලි රීජනල් ගිහිල්ලා හරි නැතුව හරි එම්ප්ලොයි කෙනෙක් හොයාගන්න ස්පොන්සර් කරගන්න. හැබැයි නර්සස්ලාට නම් හොස්පිටල්ස් වලින් ස්පොන්සර් කරනවා. බේසිකලි එම්ප්ලොයි කෙනෙක් ඕනේ. මෙතන බඳින එක තමයි ලොකුම ප්‍රශ්නේ දැන් නේ. බඳිනවා නම් ස්කිල්ෆුල් වෙන්න ඕනේ. ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් ඉතින් ෂුවර් නැත්තම් පොතේ ලියන තු පොඩ්ඩක් ඉන්න තියෙන්නේ නේද? පොතේ ලියුවොත් පොඩ්ඩක් ඉන්න එකත් අර ලිවින් ටුගෙදර් හිටියොත් ඒත් කන්සිඩර් කරන්නේ ඒ ඩිෆෙක්ට් තමයි. ලංකාවේ නම් හිටියද ප්‍රශ්නයක්. ලංකාවේ මේ හිටියොත් ප්‍රශ්නේ. හරිම ප්‍රශ්න. හරි. මෙහෙම ප්‍රශ්නයක් අහන්නද?
මේක ඒජන්ස්ලා විදියට ඔබ ඕගොල්ලෝ මුහුණ දෙන ප්‍රශ්නත් එක්ක මේ එම්ප්ලොයර් වීසා එක ලේසිද ස්කිල් වීසා එකට වඩා? එම්ප්ලොයර් ස්පොන්සර්ඩ් වීසා එක ස්කිල් වීසා එකට වැඩිය ලේසි රයිට් එම්ප්ලොයර් හොඳ නම්. ඒ කියන්නේ එම්ප්ලොයර් ෆයිනෑන්ෂල් කැපැසිටි Employer is the king again. එම්ප්ලොයර් ඉස් ද කිං. ඒතකොට ෆයිනෑන්ෂල් කැපැසිටි එකක් තියෙනවා නම් පොසිෂන් එක ජෙනුයින් නම් මොකද එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් දාලා ස්කිල් වීසා එකක් ඇතුලේ අපි උඩ බලන් ඉන්නවා. ඒක නිකන් අර කවුරු හරි දෙයියෝ ඇවිල්ලා ඩිසයිඩ් කරනවා වගේ වැඩන්නේ. දැන් මේ කාවද ගන්නේ නැත්තේ කියලා ෆෙඩරල් ගවර්න්මන්ට් එක හරි ස්ටේට් ගවර්න්මන්ට් ඩිසයිඩ් කරන්නේ 65ටයිද 70ටයිද 80ටයිද කවුරුත් දන්නේ නැහැ. මේකේ අපිට රීසනබල් ඇෂුරන්ස් එකක් දෙන්න පුළුවන් එම්ප්ලොයර්ගේ ෆයිනෑන්ෂල් ඩොකියුමන්ට්ස් බලලා. ඒකට බිස්නස් ස්ට්‍රක්චර් එක බලලා මේ ඔකියුපේෂන් එක අප්‍රූව් වෙයිද නැද්ද කියලා. එතකොට බේසිකලි ගත්තොත් එහෙම සැලූන් එකකට හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් ඉතින් අනිවාර්යෙන් මෙපේ. අනිවාර්යෙන්. සැලුන් මැනේජර් කෙනෙක් කියසන්නෝ. අන්න ඒ වගේ සිටුේෂන්ස් තියෙනවා. රෙස්ටොරන්ට් එකකට චෙෆ්ලා ඕනේ. කැෆේ ඇන්ඩ් රෙස්ටොරන්ට් මැනේජර් කෙනෙක්. එතකොට මේකේ ගත්තොත් එහෙම අපිට මේක ස්පෙෂලායිස් ඒරියා එක මේ ෆෝර් එම්ප්ලොයී ස්පොන්සර්ඩ් වීසා එක. ඒක ඉතින් අපිට දෙන්න පුළුවන් ඇෂුරන්ස් එක මේක හයි පොසිබල්. නැත්තම් yes and no. right. එතකොට ස්කිල් වීසාත් එක්ක බලද්දි මේක එම්ප්ලොයර් හොඳට ඉන්නවා නම් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. දැන් මට ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එකක් කියන්න පුළුවන් මේ චයිල්ඩ් කෙයාර් වර්කර් කෙනෙක්ම තමයි. දැන් ඔය චයිල්ඩ් කෙයාර් වර්ක් එයා ස්ටඩි කරන ගමන් එඩියුකේටර් හැටියට චයිල්ඩ් කෙයාර් වර්කර් හැටියට වැඩ කරා ඒක සෙන්ටර් එක. නමුත් ඒ සෙන්ටර් එකට අර සැලරි එක ඔෆර්ඩ් 76500 එෆෝර්ඩ් කරන්න බෑ. ඒකට මාව කන්ටැක්ට් කරාම මම කිව්වා ඔය දැන් වික්ටෝරියා ඉන්න එකෙක් අර වර්නබුල් ඉන්න කෙනෙක් වර්නබුල් කියන ඒරියා එකට මූව් වෙන්න කියලා. ඒක වර්නබුල් කියන ඒරියා එකේ ඩාමා ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. ඉතින් එයා ඩිසිෂන් එක ගත්තා. මොකද එක්ස්පීරියන්ස් ඕල්රෙඩි තියෙනවා මාස 6ක්. ඉතින් ජොබ් එක හොයාගන්න ප්‍රශ්නයක් නෑ. එතකොට එයා මූණ එම්ප්ලොයර් ස්පොන්සර් කරා මාස 3ක් 4ක් ඇතුළත එයාට PR වීසා එක වර්ක් වීසා එක වැදුනා. ඉතින් වර්ක් වීසා එක වැදිලා අනිවාර්යෙන් අවුරුදු දෙකකින් PR වීසා එක වැදිලා. ඒක තමන්ට Australia basically PR එක හදාගන්න ඕන නම් only thing you have to have is confidence කියන එක තියෙනවා. තමන්ට confidence තියෙනවා නම් තමන්ව trust කරනවා නම් පාත් එක හදාගන්න පුළුවන්. ඉතින් ඕකේ අර අෂාට් කිව්වා වගේ අතට ඩාමා ප්‍රෝග්‍රෑම් වල 76000 නැතුව ඊට වැඩිය අඩුවෙන් පඩි ගෙවලත් කරගන්න ඔපචුනිටි එක 10% කට ඩිස්කවුන්ට් එකක් දෙනවනේ. ඉතින් ඒක ගත්තොත් එහෙම ওই ඩාමා ප්‍රෝග්‍රෑම් ටික සචිනේ හදලම තියෙන්නේ. ඇත්තටම ජොබ් වලට මිනිස්සු හොයාගන්න බැරි පැති. ඒක තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගවර්න්මන්ට් එක නන් ස්කිල් දැන් ඩ්‍රයිවර්ස්ලාට දෙන්නේ. ඉතින් ඩ්‍රයිවර්ස්ලා නැති හින්දානේ. ඉතින් එතකොට අපේ කට්ටිය මේ මෙල්බර්න් වල පැටලි ඉන්නේ නැතුව රයිට් රීජන් වලට මූව් වෙන්න. දැන් මෙහෙට එද්දිම ස්ටුඩන්ට් වීසා දැන් ස්ටුඩන්ට් කැලලකින් චුට්ටක් කතා කරොත් එහෙම දැන් මෙල්බර්න් එන්නේ නැතුව Tamanට වෙන ස්කිල් එකක් තියෙනවා නම් ජොබ් එකක් හොයාගන්න ලංකාවෙන් එද්දිම එක්සැම්පල් එකක් ගත්තොත් වයිෆ් ඉගෙන ගන්න එනවා. right husband chef කෙනෙක් මම නම් කියන්නේ මෙල්බර්න් එන්න එපා කියලා. ඩාවින් පැත්තට හරි කොහෙට හරි ගිහිල්ලා රෙස්ටොරන්ට් එකකට husband ගෙන් employee sponsored visa එක හදන්න PR එක හදාගන්න. දැන් ඉතින් ඔතනදී තමයි අර මම කිව්වා වගේ ලංකාවෙන් එද්දි migration plan එකක් ඕනේ. අපි අනන්ත කරලා තියෙන වශයෙන් නේද දැන් employee wife ඉගෙන ගන්න ආවට husband ගේ skill එකෙන් PR දානවා. මොකද husband full time work rights එන masters එන ළමයට. එතකොට මුල ඉඳලම මේක පටල ගන්න නැතුව ආවනම් මේකට හරි. පටල ගත්තොත් චූටි ටයිම් එකක් තියෙන PR හදාගන්න. ඉතින් හොඳ මයිග්‍රේෂන් ප්ලෑන් එකක් පොඩි වර්ක් වීසා එකක් කරත් ඒකට පොඩි ප්ලෑන් එකක් ඕනේ. ප්ලෑන් එක නැතුව එහෙ මෙහෙ දුවලා කියන්නම් ආලේ. දැන් අපි ඩාමා ප්‍රෝග්‍රෑම් එක මාෂා ඔක්කොම ටික ඩාමා ප්‍රෝග්‍රෑම් වයි දුවයිද දන්නේ නැහැ. ඔක තමයි වෙන්නේ. එහෙම දිව්වට මේක හදාගන්න බෑ. ඉතින් මේකට එම්ප්ලොයර් කෙනෙක් ඉන්න ඕනේ. ස්කිල් එකක් තියෙන්න ඕනේ. ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකක් තියෙනවා. මිනිමම් ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකක් තියෙන්නේ. ඊට පස්සේ එම්ප්ලොයර්ගේ ෆයිනෑන්ෂල් කැපැසිටි එකක් තියෙනවනේ. එම්ප්ලොයර් බිස්නස් එක ලොස් නම් හරි අමාරුයි අප්රූව් කරගන්නනේ. ඉතින් again අපිව කන්ටැක්ට් කරගන්න. කවුරු හරි ශ්‍රී ලංකන් හොඳ ලංකාවේ ගොඩක් කට්ටිය ඉන්න හොඳ මයිග්‍රේෂන් ඒජන්ට්ස්ලා ලෝයර්ස්ලා මේ ෆීල්ඩ් එකේ ෆ්‍රී කන්සල්ටේෂන් එකක් ගන්න එන්න ඉස්සෙල්ලාම එන්න හිතද්දිම ගන්න කියලා මම නම් කියන්නේ. නේද ආශා? ඔව් ඒක තමයි කරන්න ඕනේ. එහෙම කරා නම් මං හිතන්නේ අමාරු නෑ ඔය PR පාත් එක කියන එක. මොකද දැන් IT දැන් අපි හිතුවොත් software engineer නැත්නම් මේ program development manager දැන් ඒ වගේ position ගන්න අමාරු වුණාට ICT support technician නැත්නම් software tester වගේ lower positions තියෙනවා මේ occupations තියෙනවා. I think regional area දැන්
වික්ටෝරියාවල හිටියොත් දැන් වික්ටෝරියාවල ඩාමා තියෙන්නේ ඒරියාස් දෙකක විතරයි. නමුත් වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවලට move කරොත් ඩාමා ප්‍රෝග්‍රෑම්ස් මුළු වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවම ඩාමා ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න. ඊට අමතරව ඩාමා ප්‍රෝග්‍රෑම්ස් 6ක් විතර තියෙනවා වෙන වෙන රීජන් වල. සවුත් ඕස්ට්‍රේලියා මුළු ස්ටේට් එකම. සවුත් ඕස්ට්‍රේලියාත් මුළු ස්ටේට් එකම තියෙනවා. ඉතින් ඒ කට්ටියට සෙනග මේ ස්කිල්ස් නැති හින්දා තමයි දැන් ඒ වගේ ඒවයි පොඩි high skill occupation නැතුව දැන් marketing specialist වගේ පොඩි occupations වලින් දැන් marketing specialist නම් මම දැක්කේ නෑ ගොඩක් ඩාම් ප්‍රෝග්‍රෑම් වල මොකද ඒක ටික white collar job එකක් ඉන්න නමුත් ඔය trade occupations නම් cook the duty manager the commercial cleaner the waiter the hospitality වල නම් ගොඩාක්ම occupations තියෙනවා. I think it was aged care වල child care වල ඕන ගොඩාක් occupations තියෙනවා. ඉතින් ඒ පාත් එකේ තමයි ඒ පාත් ඒ කියන්නේ තමන් කරන්න ආවේ IT ඩිග්‍රී එකක් නම් ඒ තමන් ඒ ඩිග්‍රිය කරන අතරතුර තමන් HCA කෝස් එකක් කරලා ඉවර වෙලා ඒ PCA ක්වොලිෆිකේෂන් එක හදාගෙන HCA එකක වැඩට ගියා නම් IT ජොබ් ඔකියුපේෂන් එක පස්සේ හදාගත්තා ඒ PR ගත්තට පස්සේ. නමුත් දැනට PR පාත් එකේ ફોකස් කරලා යන්න. සචින HCA කියපු හින්දා මට අශාත් තව එකක් ටච් කරන්න ඕනේ. දැන් ලංකාවේ ලොකු ස්කෑම් එකක් යනවා මේ HCA වර්කර්ස්ලා ඕස්ට්‍රේලියාවට හෝ ගාලා ගේනවා කියලා. රයිට් ඒක ගිය අවුරුදු 2ක් විතර ගවර්න්මන්ට් එකේ ඉන්ට්‍රොඩියුස් කරා ලේබර් හයි ඇග්‍රීමන්ට් කියලා HCA වලට ස්පෙෂලායිසේෂන් ප්‍රෝග්‍රෑම් එක. එතකොට ලංකාවේ මං හිතන්නේ බැංක් මැනේජර්ස්ලා කම්පනි ඩිරෙක්ටර්ස්ලා ඔය ඉන්න ගොඩාක් කට්ටිය HCA කෝස් එකක් කරලා තිබ්බා නිකන් ඩොලර් 3000ක් 4000ක් දීලා. එතකොට දීලා ඒගොල්ලෝ ප්‍රොමිස් කරලා තිබ්බා මේ අපි ජොබ් හොයලා දෙනවා PR හදලා දෙනවා කියලා. ඉතින් HCA ජොබ් අර ඩාමා ප්‍රෝග්‍රෑමින් එළියට ගිහිල්ලා මේ පැත්තට මෙහෙ කරන්න ඕනේ වුණොත් එහම ලේබර් හයි ඇග්‍රීමන්ට් එකේ යටතේ HCA වර්කර්ස්ලා දැන් නම් ගන්න chance එක හරි අඩුයි. රීසන් එක ඕස්ට්‍රේලියාවේ ඇති වෙන්න මේ මේජර් සිටිස් වල HCA වර්කර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ මං හිතන්නේ ආශාත් මම එකක්ද කොහෙද කරේ අපි ලේබර් හයි ඇග්‍රීමන්ට් එකේ HCA වර්කර්ස්ලා. ඒතකොට ලංකාවෙන් එන්න හිතාගෙන ඉන්නෝනේ HCA කරලා කෝසස් කරලා මේ අනිවාර්යෙන් දෙනවා කියන එක පරිසම් වෙන්න. රීසන් එක මොකද එම්ප්ලොයි ස්පොන්සර්ඩ් වීසා ලංකාවේ ලොකු ස්කෑම් උත් තියෙනවා. ඒ කියන්නේ ජොබ්ස් එනවා එම්ප්ලොයර් රෙඩි ඔක්කොම කරලා ඉතින් එම්ප්ලොයි ස්පොන්සර්ඩ් වීසා එකේ ගවර්න්මන්ට් එක ටිකක් ඒ පැත්ත හරියට බලනවා. මොකද එම්ප්ලොයිට සමහර කෑලි වලට එම්ප්ලොයිට පේ කරන්නත් බෑ. ඒ ස්පොන්සර්ෂිප් නොමිනේෂන්ස් වල තියෙන ෆීස් එම්ප්ලොයර් ගෙවන්න ඕනේ. සර්විස් ෆී එකක් ගෙවන්න ඕනේ. ඉතින් එතකොට මේක ස්කිල් එක එම්ප්ලොයිට වැඩ කරන්න කට්ටිය නැති හින්දා මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එක හැබැයි 42000 ඇලොකේෂන් එකක් තියෙනවා. හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. හොඳ වීසා එකක්. හැබැයි හොඳට දැනගෙන එම්ප්ලොයර්ත් එක්ක කතා කරගෙන මේක කරගන්න. දැන් ඒ කසුන් කියපු එක ටච් කරනවා. ඒ කියන්නේ HCA වර්කර්ස්ලාට වෙනම ලේබර් ඇග්‍රීමන්ට් එකක් තියෙනවා ඩාමා එකටත් අමතරව. නමුත් ඒක ඇත්තටම ගවර්න්මන්ට් එක ලංකාවේ නර්සස්ලාට එන්න පුළුවන්. නමුත් එම්ප්ලොයර් කෙනෙක් ජොබ් එක දෙන්න ඕන. නමුත් අපි දැක්ක පත්තරවල එහෙම ගොඩක් අය කට්ටියකින් සල්ලි අරන් තියෙනවා මෙහෙම ජොබ්ස් දෙනවා කියලා. ඒවට අහු වෙන්න එපා. සාමාන්‍යයෙන් රෙජිස්ටර්ඩ් ඒක තමයි අපි හැමතිස්සෙම කියන්නේ රෙජිස්ටර්ඩ් මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙකුට කතා කරන්න. මොකද අපි කොන්ට්‍රැක්ට් එකක් දෙනවා අපේ සර්විස් ලෙටර් එකක් දෙනවා අපි කරන වැඩට. ඉතින් සල්ලි ගන්නෙ නැහැ. අපි පොසිෂන්ස් හොයලා දෙන්නේ නැහැ. ඒක නෙමෙයි අපේ ජොබ් එක. අපේ ජොබ් එක වීසා කරන එක. එතකොට නමුත් අපි එම්ප්ලොයර්ට කනෙක්ට් කරලා දෙනවා ඔපචුනිටිස් තියෙනවනේ. එහෙම වීසා එකක් තියෙනවා. නමුත් ලංකාවේ ඉන්න නර්සස්ලාට ඒ වීසා එකට එන්න ලේසි නෑ. මොකද සමහර ඔන්ෂෝ ආපු අය ඒ වර්ක් අවුට් කරලා තිනවා. දැන් සමහර ලංකාවේ ගොඩාක් එක්ස්පීරියන්ස් තියෙන නර්සස්ලා මේ ඇවිල්ලා ඩීකින් එකේ 1 year course එක කරලා මේ නර්සින් රෙජිස්ට්‍රේෂන් ගන්නවා. නර්සින් රෙජිස්ට්‍රේෂන් නැතුවත් මේකේ නර්සින් ඇසිස්ටන්ට් කියන පොසිෂන් එක තියෙනවා. පර්සනල් කෙයාර් ඇසිස්ටන්ට් කියන ඒ ලේබර් ඇග්‍රීමන්ට් එකේ ඒවා තියෙනවා. වීසා එක ගන්න පුළුවන්. නමුත් කවුරු හරි ස්පොන්සර් ගන්න ඕනේ. ඉතින් ඔෆ්ෂෝ කෙනෙකුට එහෙම ජොබ් එකක් හොයාගෙන ස්පොන්සර්ෂිප් එකක් හොයාගන්න එක හරි අමාරුයි. මම නම් දැකලා නැහැ. මගේ මයිග්‍රේෂන් කැරියර් එකේ ඔෆ්ෂෝ ලංකාවේ. මම අහන්න හැදුවේ මයිග්‍රේෂන් කැරියර් එක දෙන්නගේම. හම්බෙලා ඔය HCA වර්කර්ස්ලා ඇවිල්ලා නැහැ ලංකාවේ. මෙහින් ඇවිල්ලා ස්පොන්සර් කරගෙන තියෙනවා නේ. ඒ වීසා එක මේන්ලි මේගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරේ UK සිටිසන්ස්ලටයි සවුත් ඇෆ්‍රිකා වල ඉංග්ලිෂ් ස්පීකින් ඉංග්ලිෂ් මොකද HCA වලත් they expect මොකද කමියුනිකේට් කරන්න එපා පේෂන්ස්ලත් එක්ක පේෂන්ස්ලාගේ මෙඩිකේෂන් දෙන්න ඕනේ. ඉතින් අර ඉංග්ලිෂ් මේ ෆ්ලුවන්සි එක එක්ස්පෙක්ට් කරනවා. ඉතින් ඒ නැෂනලිටිස් දෙකට තමයි මේන්ලි එක්ස්පෙක්ට් කරේ. ඉතින් ඒ නැෂනලිටිස් දෙකෙන් තමයි වැඩියෙන්ම වර්ක් වීසා එන්නේත් ඔය මේ ලේබර් ඇග්‍රීමන්ට් එකේ
HK වලට. දැන් ක්‍රොස් ක්වෙස්චන් එක මට දැන් මේ කතාව ඉස්සෙල් එපිසෝඩ් එකේත් මම අහන්න හිටිය කලින් අපේ ගිය පාර එපිසෝඩ් එකේ මට ඒක පොඩ්ඩක් මිස් වුණා. මොකද කතාව ගොඩක් දුර දෙක ගියපු ඉතින් දැන් කසුන් මම දැන් අවුරුදු 20ක් 18ක් විතර මට 18ක විතර ළඟ ඇති දැන් මයිග්‍රේෂන් ඒජන්ට් ආශාත් මටත් ඉස්සෙල්ලාද කොහොමද නේද? ඔව් මම අවුරුදු 20කටත් වැඩි මම ආශාත් කොච්චර විතර කරලා තිනවද ඉතින් කට්ටිය PR ගණන් කරලා තිනවද? ගණන් කරලා නැහැ මං හිතන්නේ කරලා තියෙන සජින ලොකු ප්‍රමාණයක් අපි. ඉතින් ලොකු ප්‍රමාණයක් විසා කරලා තියෙන හැම ඒරියා එකම මං හිතන්නේ ආශාඩුමයි හරි ස්පෙෂලිස්ට් මේ හැම ඒරියා එකම අපි කවර් කරලා. ඔයගොල්ලෝ කොහොමද හම්බෙන්නේ? අපි ඉතින් හම්බෙනවා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න දෙන්නෙක් අතර මේක කට්ටියත් බලලා අපි දෙන්නා වෙනම කම්පනීස් දෙකක් රන් කරනවා. ආශාඩුත් වෙනම මයිග්‍රේෂන් ප්‍රැක්ටිස් එකක් කරනවා. බට අපි මං හිතන්නේ කම්පිටිටර්ස්ලාද ඔයගොල්ලෝ? ඔව් අපි මේ බේසිකලි අපි ප්‍රූව් කරලා තියෙන ඉන්ඩස්ට්‍රි එකට කම්පිටිටර්ස්ලා වුණත් ඒකට බිස්නස් කරන්න පුළුවන්. That's good. That's good. Because මේකත් අපි පටන් ගත්තේ සචිනේ හරියට මිස් ඉන්ෆර්මේෂන්ස්. දැන් අපි වගේම සීනියර් මයිග්‍රේෂන් ඒජන්ට්ස්ලා ඉන්නවා මේ ලංකාවේ ගොඩක්. මිස් ඉන්ෆර්මේෂන්ස්, වැරදි ඩිසිෂන්ස්, ස්ටුඩන්ට් කන්සල්ටන්ට්ලා කියන්නේ এডুকেෂන් ඒජන්ට්ස්ලා මයිග්‍රේෂන් ඇඩ්වයිස් දෙනවා. ළමයි ඒව කරනවා. ඉතින් ඒ ටික නවත්ත ගන්නත් එක තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. මම හිතන්නේ අපි අවුරුදු 18ක් තිස්සේ මේ දේවල් ගොඩක් කරලා තියෙන්නේ. දැන් අපිට ස්ටාෆ්ුත් ඉන්නවා මයිග්‍රේෂන් කරන. මේ ප්‍රෝග්‍රෑම් එකෙත් අපි බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් ඇත්ත ඇති සැටියෙන් කියලා කියන්න. දැන් අර HK වර්කර්ස්ලා කතාව ගත්තොත් එහෙම නර්සස්ලා ඉන්න වයස වැඩි 65 ලකුණු තියෙන මොකද්ද කරන්න පුළුවන්. ඒ රියල් වර්ල්ඩ් එක දැනගත්තොත් ඉනිෂියල් ස්ටේජ් එකේම ගන්න ඩිසිෂන් එක හරියට ගන්න පුළුවන්. මොකද සජිනේ ලංකාවට ගියාට පස්සේ এডুকেෂන් ඒජන්ට් කෙනෙක්ගේ හෝ මෙහෙ ඉන්න අපි ඒගොල්ලෝ හොඳටම ජොබ් එක කරනවා এডুকেෂන් ඒජන්ට්ගේ පාර්ට් එක. එනවා තමන් ගාවට වයස බලනවා බෑග්ග්‍රවුන්ඩ් එක බලනවා ප්‍රෝග්‍රෑම් එකක් තෝරනවා වීසා එක. දැන් ඒක රොකට් සයන්ස් නෙමෙයිනේ. රයිට් රීසනබල් ලෙවල් එකට කරන්න පුළුවන්. හැබැයි ඒ ළමයා එන එක්ස්පෙක්ටේෂන් එක මොකකටද එන්නේ මෙහෙට? ඇත්තටම ඉගෙනගෙන යන්නද? මන්නගෙන ඇත්තටම ඉගෙනගෙන යන්න එන්නේ 100ක් විතර කියලා. ඒකත් නැහැ කියලා. ඒකත් මේ හාඩවස් ඉන්න ඕනි කියලා දෙනවා. රයිට්. එතකොට මුල ඉඳන්ම මේක ඇනලයිස් කරගන්න ඕනේ හරියට. දැන් අර එක්සැම්පල් එක මම ගත්ත ඉස්සෙල්ලා වයිෆ් ඉගෙන ගන්න එනවා හස්බන්ඩ් ස්කිල් එකක් තියෙනවා. හස්බන්ඩ් ෆුල් ටයිම් වර්ක් රයිට්ස් තියෙනවා. හස්බන්ඩ් හොඳ මාකටිං මැනේජර් කෙනෙක්. happy to කවුරු කෙනෙක් ස්පොන්සර් කරන්න බෑ. just වයිෆ් අමතක කරලා වයිෆ් අමතක කරගෙන ඒ ස්කිල් එකපත් යන අමතක කරලා දාලා එම්ප්ලොයර් ස්පොන්සර් වීසා කියන්නේ. එහෙම කරොත් පොයින්ට්ස් 10ක් ගන්න. ඒ ස්කිල් වීසා එකේ ඩිවෝර්ස් වුණත් හම්බෙනවද? සිංගල් සිංගල්ලට 10 දෙන ස්කිල් වීසා. පවුල් ප්‍රශ්නත් ඇති වෙනවා. මයිග්‍රේෂන් එක ගවර්න්මන්ට් එකෙන් කරලා තියෙන ප්‍රොබ්ලම් එකක්. අපේ ප්‍රශ්න නෙමෙයි ඔය. කොහොමුණත් මම දැන් මේ කතා බහෙන් ඔයගලන්ට තේරෙන ඇති කසුන් සහ ආශාඩ් ඒ කියන්නේ නොදන්න දෙයක් නැහැ. ඕන දෙයක් අහන්න ඒ හැම දෙයකම ආන්සර්ස් තියෙනවා. එකම දේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඇවිල්ලා තියෙන අවුරුදු ගාණක්. අවුරුදු 18ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. අවුරුදු 20ක් කියලා කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. ඉතින් ඕනම දෙයකට පිළිතුරක් දෙන්න පුළුවන් ඒජන්ට් කෙනෙක් මෙතනදී වැදගත් වෙනවා. අර කිව්වා ආශාඩ් කිව්වා වගේ රෙජිස්ටර්ඩ් මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් කියන එක ගොඩාක් වැදගත් වෙනවා. ඒකෙන් අපි කියන්නේ මේ අලුතින් ආපු ඒජන්ට්ස්ලා අපි ඩිමෝටිවේට් කරනවා නෙවෙයි. ඒගොල්ලොත් රෙජිස්ටර්ඩ් ඔව්. නමුත් එක්ස්පීරියන්ස් එක මේ වගේ තැනකදී ගොඩාක් වැදගත් වෙනවා. අනිත් එක මම කසුන්ගේ දකින්න මම ආශාඩ්ව හම්බෙලා තිනවා. නමුත් එහෙම අපි කන්සල්ටේෂන් මම මුකුත් අරගෙන නැහැ. නමුත් මම කසුන්ගෙන් මම දැකලා තියෙනවා බැරි නම් බෑ කියලා කෙලින්ම කියනවා. මේක බෑ. ඒක අමතක කරන්න. ඉතින් ඒක හරි වැදගත්. මොකද බොරුවට අපි අපිට නිකන් මුරුන් ගත්තේ තියලා වැඩක් නැහැ. ඒක ප්‍රැක්ටිකලි වෙන්නේ නැත්තම්. ඉතින් ඒක තමයි සචිත්. ඔකට එකක් ඇඩ් කරොත් දැන් achievement එක කියන්නේ කොච්චර අඩුවෙන් refusals ගන්නවද කියන. අනිවාර්යයෙන්ම. කොච්චර අර ප්‍රශ්නේව කොච්චර වීසා කරලා තියෙනවද කියන එක නෙමෙයි. කොච්චර අඩුවෙන් රිෆියුසර්ස් කරනවා. මොකද අපි සාමාන්‍යයෙන් කරන්න බැයි නම් බෑ කියනවා. ඒක හරි වැදගත්. ගොඩක් අයට ගොඩක් එතනදී කාලය, වයස, සල්ලි, බලාපොරොත්තු මේ හැමදේම ඉතුරු වෙනවා. ඒක හින්දා තමයි අපි මේ රෙපියුටේෂන් එක තියාගෙන මෙච්චර කාල මේ ඉන්ඩස්ට්‍රි එකේ රැඳිලා ඉන්නේ. ඒක සජනේ තව එකක් කියන්නද මෙතන තියෙන අපේ මාර ජොබ් එක අමාරුයි කියන්නේ. දැන් සමහර දවස්වල ස්ටුඩන්ට් වීසා එක අපි දවසක් කතා කරමු. මේක තියෙන වෙනම ප්‍රශ්න ගොඩක් කතා කරමු. දැන් හෙට වීසිවරු නම් සමහර ළමයි ඉන්නේ අද. හෙට වීසිවරු නම් අපේ ලංකාවේ ළමයි. සමහර ළමයි එනවා අනේ අයි මේ
මගේ මේ වීස කිවරල මන් දන්න ඉති වාහිතන්ද මේ කරගෙන අනේක අර ලොකු නොලේචකකින් හැල් කරගන්න මොකද ළමට එක සබ්ජෙට් එකට තියෙන වීස එක්ස්පයි වෙලා නම් එක්ස්පයි වෙලා මාසේ පැන්ලා නම් ගෙදරම යන්න වෙනවා දියර මාසේ ඇතුළන අපි සුඩ නිස දාගන්න පිති ඒ වගේ මේ ඔකිපේෂ් මේ අපි කරන මේ ජොබ් එක ඇත්තටම සෑහන් අමාරු යශන්නේ ඉතින් අපිට තේරෙනවා අපිට තේරෙනවා දුක තේරෙනවා සමහරලාට අවුරුද්දකේ කෝස් එකට ඇවිල්ලා දවස් දෙකක්වත් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ දවස් දෙකකට ඉස්සෙල්ලා කියනවා වීසා රිනිවල් එක දාලා දෙන්න මං කෝස් එක කම්ප්ලීට් නැහැ කියලා. ඉතින් ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරනවා නම් වීසා එකක් හම්බ වෙයි කියලා. ආවේ এডুকেෂන් වලට නම් ස්ටඩි කරන්න ඕන. ඒක තමයි රික්වයර්ඩ්. හොඳයි ඉතින් ප්‍රශ්න ගොඩකට මං හිතනවා හැමදෙනාටම උත්තර ලැබෙන්න ඇති කියලා රිමයින්ඩ් එකක් දෙන්නම් දැම්ම කියලා බලන්න වීසා කවද්ද ඉවර කියලා නැත්තම් මේගොල්ලන්ට තවත් ප්‍රශ්න වැඩි වෙනවා ඒක නිසා ඉතින් අපි අද කතා කරේ employer sponsored visa කියන ගොඩක් හොඳ ඒත් එක්කම කරගන්න පුළුවන් නම් ගොඩක් ලේසි හැබැයි එක එක්කෙනා මත ඩිපෙන්ඩ් වෙන වීසා එකක් ඉතින් ඔයාගේ ප්‍රශ්නේ අපි දන්නේ නැහැ ඒක නිසා අපිට කියන්න අපිට මට නෙමෙයි මේගොල්ලන්ට කියන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් වේවි ඔයාගේ පාත්වේ එක හරි විදියට ප්ලෑන් කරලා ඉක්මනට PR එක හෝ සිටිසන්ෂිප් එක හදාගන්න විදියට වැඩේ කරගන්න. ඉතින් thank you කසුන්, thank you අෂාඩ්. හරිම පැහැදිලිව මේ දේවල් පැහැදිලි කරලා දුන්නට. අද අපේ ලකි නම්බර් එක උනේ 482 අපි ඉස්සරහට කතා කරන නම්බර්ස් දැම්ම කියන නැත්නම් සර්ප්‍රයිස් එකක් ඉදලා තියෙන්නේ. අපි ඊළඟේ කතා කරන්න බලමු සචිනී දැන් ස්ටේට් ගවර්න්මන්ට් එකකින් අප්ඩේට් එක ආවොත් දැන් 49119 ටික ඩීටේල් කතා කරලා ස්ටුඩන්ට් වීසා වගේ ටිකක් අපි කතා කරමු. ඒතර 49119 500 කියන එක තමයි ඊළඟ එපිසෝඩ් දෙකම ඉස්සරහට අපිට කරගෙන යන්න පුළුවන් විවිධ ඒවා. ඒ කියන්නේ සමහර වෙලාවට අපිට ඔකියුපේෂන්ස් වගේක් අරන් ඒ ඔකියුපේෂන්ස් ගැන ඩීටේල් කතා කරන්න පුළුවන්. බලමු ඊළඟ මොකක්ද කියලා. සර්ප්‍රයිස් එකකුත් පොඩි එකක් තියෙයි. ඉතින් ඒක නිසා සීරීස් එකත් එක්ක එකතු වෙලා ඉන්න මම කලින් කිව්වා වගේ හැමතිස්සම අපිත් එක්ක එන්ගේජ් වෙන්න. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න. එතකොට අපිට පුළුවන් ඒවට කේට කරලා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ආන්සර්ස් ලබා දෙන්න කසුන් සහ අෂාඩ්ගෙන්. එහෙනම් thank you very much. අපි තවත් එපිසෝඩ් එකකින් හම්බෙමු. මතකනේ අපිව subscribe කරලා තියාගන්න migration with කසුන්.